අපිට හොඳ නරක සරු නිසරු දේ තේරුම් අර හොඳ මේක සිලෙක්ට් කරගන්න බෑ අපිට. ඇයි එහෙම වෙන්නේ දැන්? රාහුල කුමාරයාටයි නන්ද කුමාරයාටයි මොකද්ද උනේ? සංසාරේ කුසලයේ බලවත් වෙලා තියෙන්න ඕනේ. අර බලෙන් හරි අපි යහපතට ඇදලා දාන. ඔයත් කියනවනේ අර දෙයියෝ බේරුවා කියලා. ඒ කවුරු බේරුවත් මං කියන අර එහෙම හරි බේරෙන්න ඕනේ. වරදින තැන් වලින් මගාරින්න ඕනේ. මගාරින් නැත්තම් අපිව මගහරවන මට්ටමේ කුසල් තියෙන්න ඕනේ. ඔය වැරදිච්ච හැම තැනකම රැවටුණු සෑම තැනකම පින්නතුනේ අපි රැවටුනේ අපේ කුසලය හීනයි. අපි හරියට